ඔන්න මං ගෙනාවා අද තලුකක්. ඇත්තල්ලම අර ගෙඩියක් කලා බිව්ව තුත්ත කරනවා. දැන් මේ විදිහට අලගෙඩිය ග්‍රේට් කරගෙන ඒකට අපි පාන් පිටි මේස හැඳි දෙකක් විතර එකතු කරගන්නවා. ඔයාලට කැමති විදිහට රස අනුව මිරිස් කුඩු, කහ කුඩු, ඒ වගේම ලුණු කුඩුත් එකතු කරගෙන අපිට පුළුවන් මේකට කරපිංචා, ලුණු එහෙම පොඩිවට කපාගෙන එකතු කරගන්න. ගොඩක් සැර කන අයට නම් පුළුවන් වැඩිපුර මිරිස් එකතු කරගන්න. මේක පොඩි බබාලට හදන නිසා වැඩිය මිරිස් එකතු කරගන්නේ නෑ. මේකට වතුර දාන්න ඕනෙත් නෑ. අලවල තියෙන තෙතමනෙන් ඔයාලට පුළුවන් මේක හොඳට අනා ගන්න. මේ විදියට අනාගෙන ඉවරලා පොඩ්ඩක් පැතලි කරලා මම මේක පෑන් එකට තෙල් චුට්ටක් දාලා ඒක හොඳට දෙපැත්ත දාලා පුච්ච ගන්න ඕන. මගේ දුවට රෙකෝඩින් එක කරන්න ආසයි කිව්ව නිසා තමයි මම මුල ටික කරන්න දුන්නේ. ඒකට ඔයාලට බාධාවක් නම් ඒකට සමා වෙන්න. ඊට පස්සේ මේ විදියට අනිත් පැත්ත හරවලා පුච්ච ගන්නත් පුළුවන්. ගොඩක් වෙලා පිච්චෙන්න දෙන්න එපා. ඉක්මනින් අනිත් පැත්ත හරව ගන්න. මේ තියෙන අපි හදාගත්ත කෑම එක ඔයාලත් මේක try කරලා බලන්න. අදට ගිහින් එන්න. තප තපතක් කමම් මුජින් ඉන්න.